එන්නම අවසරයි. තල්ගස්සල ශාන්ත කුලදේවට හදාවද කරන්නට මේ ස්ථානයේ සිට අපේ පරිහාමුදුරුවෝ තාඩන පීඩන කොච්චර ආවත් අපි උපරිම බලනවා. අද මම උපරිම බලනවා මේ කටයුත්ත සාර්ථක කරලා දෙන්න. ඒකයි මගේ යුතුයකම. මම තල්ගස්සල ශාන්ත කිරදුන් මේ ලොකු දුරක් නෑ. මෙතනින් පෙරවත්තට කිලෝමීටර ප්‍රමාණය ඉතින් කිලෝමීටර 19ක් ඇති ගෙදෙට්ට. අවසරයි ඉන්නයි පෙරුවන් වන්දනා කරලා මේ පින්කම කොහොමද වෙන්නේ කියලා මම ඔබට ප්‍රකාශ කරන්න. පිය නැග සත් තඹරු නොතලා පිනෙන් බටේ මග කියෝ ඉපැරණි දුක නිවන්නට සියපත නිවාල ගෞතම හිමියනේ මට ඉඩ අවසරයි පාසිඳපා වඳින්නට සියපත නිමාල ගෞතම හිමියනේ මට ඉඩ අවසරයි පාසිඳපා වඳින්නට පියනක සාතුන් තඹරු නොතරා පිනෙන් බාට හරි මග කියෝ ඉපැරණි දුක නිවන්නට සියපත නිමාල ගෞතම හිමියනේ මාට ඊට අවසරයි පාසිඳ පා වඳින්නට තුන් සිත පුරා දීදාගෙන බැති පාවේ පුන් සඳනවන් දෙමිමිට නිවුණාවේ මම සිරිසාරස්වතිගෙන් ලැබගත් ජීවේ උපේ ගමට නුපුරුදු මම කවියාලේ බුදු හිමි වටින්නේ බුදු බව ලබපු නිසා සදහම් වටිනවලු බුදු හිමි දෙසපු නිසා මම සද වටින්නේ දෙසු බණ රකින්න නිසා මව්පිය වටිනවා හරියට හදපු නිසා කුමටද පූ මානවැරහි දිරන ගාතේ කලගුණ මතක නම් කෙනෙකුට
Uluwe
සිවති මව්වම් මගේ එතනිම කිරිටික බොන්නම් අර බර රස විඳු තාල මවමින් හිත සංසන්නම් අවසර මල් පඳුන වෙතට දැන් දෙස වෙන යොදවන්නම් අවසරයි කුසුම් බඳුන් වෙද්දේසිය ආරම්භ කරා දෙවිවරු පවා වියන් පදිමින් සමන් මන්දිසිමින් මේ මහා පින්කම සාදු සිතින් අනුමෝදන් වෙනවා තුන්ලොව සනසාලු වතා ශාන්තිනායක අංගීර සමාමෑණි බුද්ධයන් වහන්සේට පූජා කරන මේ උතුම් කුසල බඳල මෙසේ අද විද්‍යේශගත කරන්න පන්සලේ මහා පින්කමට වැඩම කරපු වෙලාව බොහොමත්ම පින් ඒ කටයුතු කරපු හැමදාම අදහසක් තියෙනවා නම් ඒ සඳහන් කරන්න පුළුවන්. කාර්යාලයට ඔබතුමාගේ නම සටහන් කරලා ඔබතුමාගේ හිතේ මොනවා හරි මේ මං පරිත්‍යාගය කරන්නේ මගේ අහවල් කෙනා වෙනුවෙන් කියන එක හෝ මට ඒ කාරණාවයි. අපේ සහෝදරයා හිතේ හිතා ගන්න ජීවිතේ කරන උතුම් පිටකම මේක කියලා. වාසනාව රුපියල් 20000යි. මගේ කින්නක වැඩි වෙන්නේ. ඊළඟ එක්කෙනා 30000ක් වෙයි. මේ මොකද තමයි යන්නවල වැඩි. 20000යි. රුපියල් 20000ක් දෙන මේ රත්තරන් පුතාට ටැලන්ට් නෙවෙයි. ලෝකයක් ජයගෙන ඉවරයි. ඔහුට තිබුණා අපේ හාමුදුරනේ මට වැඩ දින අදත් සර්විස් එක දුන්නා. අතක් ගෝලියෝ ජීවිත ගානක් මෙතුමගේ හදවතේ තියාගෙන තමයි මේ ඇවිල්ලා. ජීවිත ගානක් මෙතුම තමයි එතන මුල් පුරුක මෙතුම කියන දේ තමයි එතන වෙන්න ඕන. එතන කෙනෙක් හරි අකටයුතුකමක් විදියට කෙනෙක් හරි යම් කිසි කෙනෙක් කියන දේ අහන්න නැති මොලේ අවුල් පොරක් විතර දැන් වෙන වැඩක් කරන්න ගත්තොත් එතුම ඒකට සරවර කළා හරි පාලනය කරන්න ඉන්න ඕන. හැබැයි කොහොමවත් අපි දන්නවා මේක මරුවක් මාර්ගයත් එක්ක මොනවද කරන්නේ. ඒ වෙලාවේ අපේ පොඩි මාඳුරන් කියන ලෙන්ගට කල්යාණ මිත්‍රත්වයට ආපුවා. හීරෝ ටැලන්ට් වේදිකාවෙන් ලෝකයක් ජයගත්තු අපේ රවිදු කුමාරයා. සෙගස්පේ පැසිපියා රවිදු කුමාර ඔබේ ප්‍රාර්ථනාව තමයි ආදරණීය තාත්තට දෙන්න හදන්නේ. ඔබ පුංචි පුතේ අපේ නායක තාත්තා
අද හිටියනම් කොච්චර සතුටු වේවිද පුතා කරන මේ පින්කම් සහ පුතා දාන සෙල්ලම් දැකලා ඉන්න තැනකින් තාත්තා අනිවාර්යයෙන්ම මේ පින්කම දිහා බලාගෙන ඉන්නවත් නම් පුතේ රවිදු කුමාරයාගේ තාත්තට මම මෙන්න මෙහෙම පින් ප්‍රාර්ථනාවක් දෙන්නම්. Seva
ගඩොල බැඳලා පිටි උසට නග්ගලා තමන්ගේ දක්ෂතාවයේ මුළු රටටම පෙන්වන කෙනෙක් ඉන්නවා. අද පුතාට ආශිර්වාද කරන්න ඕන කියලා මට වේලාසරින්ම කිව්වා. එහෙනම් මේ ආරාධනාව විදේශගත වෙලා ඉන්න රත්තරන් පුතාවත් මතක් කරලා රණවීර මහත්මයාණනි ඔබතුමාට කුසුම් බමුණ වෙන්දේසියේ මූලිකත්වයේ තබන්නට එන්නට කියලා ගෞරවය.
Yutu kamai tu
කෙරුවේ බුදුන් දැකලා නිවන් දකින්නට දෙදෙනාට පින වේවා තාත්තා සහ නැන්දම්මා අමා නිවන සැනසේවා තාත්තා සහ නැන්දම්මා අමා නිවන සැනසේවා ඉතපාන පොලිසිය අපේ ස්ථානාධිපතිතුමා ආදරණීය පොතණුවන් ඇතුළු පවුලේ සමට ආශිර්වාද කරලා මාළනී අම්ම තමයි ආඩම්බරයෙන් තම පුතා ගැන කියන්නේ ලෝකයා ගෞරව කරන නිල තරුපටි අතරේ ස්ථානාධිපතිතුමාට DID ඇතුළේ ඊළඟ වරුවේ ප්‍රාර්ථනා කරනවා තුල ඇති අමා සතුට කල්පනං ගේ කියන හිත තුල ඇති අමා සතුට අතිපතිතුමා පොලිසියේ ආදර බරයගේ පුතා ඇය අද විවිධ විදුලින් කරයි ඉතා ඇය අද තරු සරු රස විරිදුවලින් කරයි ඉතා මම පැතුමක් සුපතන්නම් ආසිරි කවි විරිදු කොටා දියයි ජීවෙනවාමයි මාළනී අම්මාගේ පුතා දියයි ජීවෙනවාමයි මාළනී අම්මාගේ පුතා අම්මට දෙවි පිටයි පුතුටත් බුදු සරණයි අම්මට දෙවි පිහිටයි පුතුටත් බුදු සරණයි උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ දෙවියන්ට පින් ප්‍රාර්ථනාවක් තමයි එකතු කරන්නේ. සම්බුදු සසුනට
හාමුදුරුවෝ කතා කරනකොට සාන්තයි පින්නති පුතේ කුව මම පුළුවන් විදිහට ඇවිල්ලා කරලා දෙන්න අපි බලමු කියලා. මේලෝ ජාති ආගම් වේදනේ දෙකමාරයි බලවට්ටිය ලක්ෂ 10යි. ඉංග්‍රීසි. මම අම්මා තාත්තලා විඳින්න ඇති දුක ගරු සමිඳුනි ගිනි අවුවේ මේ සිව් පද කැට කලතා තියෙන වැඳ වැඳ සිරිපා පවුවේ විශ්වයටම මේ උත්තම බුදු පුතු පින්බර මව්පියෝ මැව්වේ සීවලි සමීදුන් දුටුවම ඔයමු සත්තයිත කුස පිරුණා නොදැනිම මගේ මේ තල්ගස් සලකාබී යටිහිත හිමිලංග නෙමුණා අරිහත් ඵලනම් බොහොම දුර ළඟ ළඟ වගේ මාට දැනුණා දෙවියන් පිංගෙන සමිඳු රකින්නු මැන මේ කවි මල්දාම පිදුනා ගරු සීවලි විශ්වය දෙවියන් හටම පිනයි පාතන්නේ ස්ථිරයිය නායක හිමියනි ගුවනතරියන් බාඳින්නේ සත්දහවෙන් බෝතු ජනහිත සුවයට අංගී පදය වායන්නේ සියක් ආයුගෙන මේ සසුනඹරේම මගේ හිමියන් වැඩ ඉන්නේ සියක් ආයු ලැබිලා අපේ ආයු පුරවන්න අපේ නායක මහත්මයා එච්චරම ගොඩනගපත් සාමකාසනවා අපේ ගමන් ඇස්තිකින් දැක්කම මගේ ඔළුව අද්දකින් මතක ජීවිතේ මාර සතුටක් තියෙනවා ඒ නිසා මාර කියන්නේ නැහැ ඒ නිසා අපි ලොකු හාමුදුරන් වහන්සේට ආයුෂ එක මෙන්න මේ ඉල්ලීම බලන්න කට්ටිය කොහොමද කරන්නේ කියන්නේ ඒක පුචිල්ලිම කළු අචලින් ගන්න හදලා නායක හාමුදුරුවන්ට අපේ සීවලේ නායක හාමුදුරුවන්ට ආයුෂ 120ක් ආයු රක්කන්තු ආවඩා දේවා ප්‍රසාදු කියලා ප්‍රාර්ථනා කරන බලන්න කැමතිනේ මම හිතුවා නායක හාමුදුරුවෙක් එක්කත් අමනාපෙන් කියලා නෑ එහෙමත් ඇති සමහර ගාව ඒ වුණාට ඉතින් නායක හාමුදුරන්ට ගොඩක් අය කැමතියි ඒ නිසා අනේ අපේ ප්‍රාර්ථනාවත් ඒකයි පින් නායක හාමුදුරනේ ගොඩක් ඔබ වහන්සේ මහා සසුනවලට අපට සපතියි දෙමාපියන්ට මුණ්‍යානුමෝදනා කරන එකතු කරනවා මව්පියන් සීකරවි අද වේරට එන්නේ හදේ නැගුණු සෙනෙහස මැද චින්තක ලියවන්නේ මගේ පැතුම පින් ලෙස අද ගුවනට විසිරෙන්නේ අගේ වඩන පුතු හැතුවව් පියන්ට පින වෙන්නේ අගේ වඩන පුතු හැතුමව් පියන්ට පින වෙන්නේ චින්තක රන්තරන් පුතේ හැම බවයක් ගානි අම්මා තාත්තට මීපි අත් වෙන්නම ඕනේ සිනහව මෙව්වට කොන්සන්
දෙනවා අද පින ලෙස දානී ශාසනයට දරුවෝ 100ක් නැතිබරි අම්මලගේ රාත්‍රියේ දරුවෙක් කන් වෙලා ශාසනයේ බබලවල තියෙන
පන්සල හදනවා දරුවන්ට සලකනවා අම්මා තාත්තට සෙනෙහසුයි අපේ කන්දකටි ධම්මරතන අපේ ගුරු හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ සසුන් නඹරේ තව තවත් බුදුන් තනමින් සසුන් නඹර පෝෂණය කරන්නට කවියෙන් හදවත් නිවන්නට දීර්ඝ ආයුෂ ලැබේවා කියලා ආදරණීය තාත්තා කන්දකටි ධම්මරතන හාමුදුරුවන්ට සුබ පැතුම් කරන වෙලාව. La 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 Love
දෙපය ලාන ආයුබෝවන් මොකෝ මේ උඩු ආමේ උදේ පාන්ද එහෙමද ඕ සුදු පුටේ රංගනේ ආමේ වෙන්න තුන් වෙලා උදේ පාන්ද බුදු අම්මේ දැනටමත් නැගලා හලෝ ඕ වෙන්න පුටේ ඥානවතියක් අත බුදු අම්මේ කට ඇරගෙන ඕ ඒකත් වැරදුනා නේද දෙයියෝ කල්පනාව මොකෝ දැන් කල්පනාව මගේ නම් කල්පනාව අප්පා ඕ අන්න පුණ්‍යවතිය ඇවිල්ලා බුදු අම්මේ පුණ්‍යවතියගේ මිනිසයත් ඇවිල්ලා ඕ ඒක නම සුදු සුදු මොකද කළු ආමේ මෙන්න මෙයා මගේ දිහා බලාගෙන බුදු අම්මේ ඔයගේ කටට වශී වෙලා ඉන්නේ තමයිලු කොල්ලෙක් ආවේ බුදු අම්මේ මෙච්චර වෙලා හිටියේ කොල්ලෝ නෙමේද ඕ ලලිතා බුදු අම්මේ සුනීතා ඒක නම රත්තරන් ඕ එයාට විතරද ලොලිපුක් එක මෙයාට විතරද ලොලිපොප් එක ඇයි අපට නැද්ද අපිට එකක් නැද්ද අපට එකක් නැද්ද බුදු ආමේ ඕ ඒක නම එහෙනම් මොකවාද මේ බඩු ඔක්කොම මෙතන සති පොළ වගේ ඕ ඒ රත්තරන් බුදු අම්මේ රත්තරන් මේකනේ ඒකනේ මොකද මේ පැත්තේ ඉන්න පුකඩක් පුඩි ගහන අය බුදු අම්මේ පුකක් පේන්න බෑ පොඩි ගහනෝ ඒ මේ පැත්තේ ඉන්න පුකඩක් පුඩි ගහන අය පුකක් පේන්න බෑ දැක ගමන් අහිනෝ ඕ බුදු අම්මේ හොඳයි දැන් හොඳයිද බලන්න ෂා දැන් තමයි නියමයක් ආබැස්සේ රඟමඩල නම්බර 1යි නම්බර 1යි අප්පා තොප්පිය හරියට දාන්න ඕන තොප්පිය හරියට දාන්න නැත්තම් පොඩි එකා ඊළඟ සැරේ එන්න දෙන්න ගන්න මා කලන්දා පැත්ත පළාතේ ඕ බුදු ආමේ අර කවුද බුදු අම්මේ අර කවුද අන්න රවීන්ද්‍රත් ඇවිල්ලා බුදු අම්මේ එත හොඳ ඕ අර ඉන්නවනේ හොඳ අර පොල්ලේ නගිනවනේ අර පොල්ල දකින්නවනේ ඕ ඒ පොල්ලේ නගිනකොට අනේ අයියාගේ නැගිල්ලලු බුදු අම්මේ අක්කල කලන්දේ දානවා අයියා නගිනකොට බුදු ආමේ අයියේ අනේ අයියේ ඕ හිරියර්ලා ගන්න ඕන දැන් මේ දවස් ටිකේ වැඩ වැඩිනේ අයියා දැන් ආවේ අයියා දැන් ටිකක් වෙලා ඇවිල්ලා හැබැයි අයියා මොක වෙවුලද
කියන්නේ. අයියා වෙවුනනවද? මේ ඔව්. මේ විදියට නම්බර එකේ බඩු කෑල්ල. මරු බඩු කෑල්ල අපි දැක්කේ දා වැඩ ටික. හැබැයි මම නම් කියන්නේ මේ පැත්තෙන් හරි කමන්නේ කොල්ල දෙකක් හරියනවල. බුදු අම්මේ දැම්මත් ඔය නේන මහොන්දන් ටික කඩාගත්තා. හැබැයි මේ හිතලා ඉන්දියාවේ කොනේද වතහට යනවා. එහෙමද? ෂෝක් හැබැයි. මරු. එයා මොකක්ද කියන්නේ? හරියි කියන එක බලනවා. මොකක්ද එයා කියන්නේ? මෙයාගේ නම්බර ඉන්නලා දෙන්න. බුදු අම්මේ එහෙනම් අද හරියයි මෙහි. හොඳයි. අන්න හරි. ඕන්න බඩු කෑල්ලක වන්නවන්න. බුදු අම්මේ බලන්න අද තමයි නියම කපු වැඩේ කරන්නේ. අද තමයි ඉන්දියාවේ කොනේද වතහට යනවා. මට අතම යනවා මන් දන්න විදිහට. ඒක නෙමෙයි වැඩි හිංසා කරන්න හොඳ නෑ කොල්ලට. ඒක තමයි. ඔබ දන්නේ? ඔව්. මේ කොල්ල මෙහෙම හිටියට හොඳේ. ඔව්. ඔළුව වල නගින එකමයි කරන්නේ. බුදු අම්මේ පොල්ලක් පේන්න බෑ නැකලා කැරකෙවෙනවා. මේ කැරකෙන්නේ කියන්නේ මම ගියා මෙහෙම කළා දාන්න. බුදු අම්මේ දාලා ඇඹරෙන්න ගියා. ඔව්. ඇඹරිලාම ගියා. ඇමරිලාම කියන්නේ. අනේ දැන් ඇමරිලා ඇත්තේ දෙක දෙපැත්තේ. අයියාගේ ඇඹරිල්ල හොඳයි. හොඳයි. තව අම්බරන්න වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා. තාම ඇඹරිල්ල හොඳ නෑ අයියා. ඔව්. තව කල් තියෙනවා. හැබැයි මේ පැත්තේ ඇඹරුව කියන්නේ ඇඹරුවම තමයි. මේ පැත්තේ ඇමරිලාගෙන ඇමරිලාම යනවා. ශාන්තේ. බුදු අම්මේ සිරිපාල. අපි මස්සිනත් අප්පා මස්සිනත් ඇවිල්ලා. ඒක නෙමෙයි සුදු. ඔව්. ඔන්න දෙන චූන් එකක්. ඔන්න දෙනවා චූම් එකක් දැන්. හැබැයි චූන් එක ඇස්සේ පූන් එකක් කියයි දැන්. බුදු අම්මේ දැන් තමයි පුන් යන වෙලාව. ඔන්න දෙන එන. ඒ ලලලයි ලලලයි. ඒ ගමන මොකෝ? නොදකින් නොදවමකි. නොදකින් මූසලයි. ඒ ඔව්. බලපං එක මලගෙදරාම වගේ ඉන්න හැටි. බුදු අම්මේ මම කියන්නේ වඩාගෙන ඉන්න ළමයි බිම දාලා හරි කවන්නේ අප්පුඩියක් බිම ගන්න. දාලා හරි කමන්නේ සප් එක දෙනවා. ඔන්න බලන්න බඩු කෑල්ල. බඩු කෑල්ල. මේ පැත්ත ඔයාගේ. මේ පැත්ත ඔන්න මගේ. මේ පැත්ත මගේ. මේ පැත්ත මේයිගේ. ඔන්න බලන හොනේ. ඔන්න දැන් බලමු අපි කවුද දින්නේ ඔන්න කියලා. ඔයාගේ පැත්තේ අප්පුඩිය දෙන්න කියන්නේ. ඔන්න මගේ පැත්ත කට්ටිය ගැම්මට අප්පුඩිය දෙන්න ඕන. මෙතනින් එහා මේ පැත්ත. කොහොමද? ඒ ඔව්. අන්න අර නංගි හොනේ. ඔව්. මේම ගහන. බුදු අම්මේ. ඒක පුදුම ගැහිල්ලක් නේ. එහෙම තමයි අපේ පැත්ත කට්ටිය ගහන ගැහිලි. ඔයාගේ පැත්ත වගේනේ ඔන්න බලන්න මගේ මේ පැත්ත. පැත්තේ හොඳ බඩු ටිකක් ඉන්නේ. දෙන්න බලන්න. බුදු අම්මේ. වැඩේ ඉවරයි. රෙහි නැතුව අද යන්න වෙන්නේ මන් දන්නේ. වැඩේ ඉවරයි. ඕ. අපේ ආච්චි පොල් කඩ තාලන ඔය දෙඩිය. බුදු අම්මේ. ඒක නෙමෙයි. ඕ. ඔන්න දැන් දෙයි නම්බර එක දවස්. දැන් දෙනව සුපිරියටම. ඔන්න දෙගොල්ලම එකතුලා අයියෙන් ගහන්න එක. ගැම්මට. අන්න හරි. මින්න. ඒ දෙන නිකන් අලුත බැඳපු ජෝඩු වගේ දෙන්න එකටමයි. මොකෝ කරන්නේ? බුදු අම්මේ. මෙන්න කොල්ලොන්ට නම්බර ලියලා. බුදු අම්මේ අලුත් ස්ටයිල් එක. අයින්ගෙන එහාට එනවා දැන් අඩි 10ක් උඩින් එන්නේ. බුදු අම්මේ. හරි. ඒ මොකෝ කිව්වේ? ඈ? ඔව්. දැන් මොකක්ද දන්නේ කිව්වේ? ඔව්. දැන් උපසම්පදාව කරන්න ළඟයි. එහෙමද තාම සාමනීරද? ඒක නෙමෙයි. ඔව්. ඒ ඔව්. අන්න ඇවිල්ලාලු ඕලෙවල් රිසල්ට් එක. එහෙමද? ආව්. හොඳයිද පාස්ද? මගේ එක නම් තියෙන හොඳේ ගමතම. ඔයාගේ කොහොමද? මගේ තියෙන ඔක්කොම. ඔක්කොම තියෙන ඔක්කොම මොනයි? බුදු ආමේ උඹට වැඩක් නැහැ නේ. මේ මොකෝ කියන බලන්න. උඹගේ බලුවේදී උඹ කරගන්නේ මගේ බලුවේදී මට කරන්න තියා. කමන්නේ නැහැ කියන බලන්න. ඔන්න බලන්න චූන් එක දෙනවා. ඔන්න චූම් එක. ලලලයි ලලලයි. ඔය මොකෝ කරගන්නේ? මම බෙල්ල වල දාගන්න හැදුවේ. බුදු අම්මේ. ඔව්. යකෝ. ඔව්. මෙතන ඔක්කොම නවත්තුවා. එහෙමේ. අනේ මේ කාලකන්ණි බූරුවව නවත්තන්න බෑ. චූම් එක නැගිලා බුදු අම්මේ නවත්ත ගන්න බැරි වුණා රත්තරන්. ඒක නෙමෙයි. ඔව්. දෙන්නම් චූන් එකට කවියක්. දෙමු. ඔන්න බලන්න නම්බර එකේ කවියක් දෙන්නේ. නම්බර එකේ කවියක් දෙන්නේ. ඔය ලොලිපොක් එක මෙහෙට එවනවා. අර ලොලිපොප් එක යන්න පුතේ මාමා ගාවට. මෙන්න පුතා ඇවිත්. තව එකක් වුණා. බුදු ආම්මේ. මොකෝ? පුතා යන්න ළඟට. මේ මොකද්ද දික් කරන්නේ? ඔය ලොලිපොප් එක ගහ ගන්න කටේ. කටේ ගහ ගන්න කටේ. අතරන්. ඔන්න දෙන හොඳේ.
ඔව්. මෙන්න මේ මම. ඔන්න බලන්න නම්බර එකේ කවියක් දෙන්නේ. දැන් තමයි හොඳටම දෙන්නේ. ඔන්න බලන්න. ඔව්. ඔබේ අතින් මල් මාලා කුළු තෝඩුවක්. මොකද්ද මේ සභාවක් මැද්දේ කියන කැත කතාව? උදේ පාන්දර මාලි කවුතු කළා දැම්මා. ඒ මොකෝ? ගන්න දෙයක් නැහැ. බුදු අම්මේ පුදුම ජංගියක් මේක. ඔව්. ජංගි කතා. ජංගි කතා. ඒක නෙමෙයි. එහෙනම් ඒකත් වැරදුනා. ඒකත් කෙලුණා. එහෙනම් දෙන්න ඔන්න බලන්න හොඳේ. මේ සැරේ දෙමු. අර ඥානවතියක් අත දෙන්නේ. ඥානවතියා කර කට අරන් ඉන්න දෙන්නේ. එයා ගාවට ගිහිල්ලා දෙන්නේ. එයා ගාවට යන්නකෝ. ඔය ලොලිපොප් එක පස්සෙම යන්න. ඔව්. එයාට කොහොමද දෙන්නේ? එයාට රුපිරි එකක් දෙමු. ඔන්න දෙන්න හොඳේ. ඔන්න දුන්නා. නාමල ඕනේ නම් නාගා යතේට වරෙන්. අන්න එතෙන්ට නම් හොඳයි. අපි ගණලා ඉන්න කල්පනා. බුදු අම්මේ ඔය වයසට හොඳයි. නාමල ඕනේ නම් වදගා යතේට වරෙන්. එතන තෙමෙනවා. බුදු අම්මේ. අම්මේ. සපුනල ඕනේ නම් සපුගා යතේට වරෙන්. එතන නම් හොඳයි. බුදු අම්මේ. අම්මේ. ඔන්න වැදගත්. ඔන්න හොඳම එක දෙන්නේ. හොඳට මතක තියාගන්න. ඔව් ලියලා ආයි තියාගන්න. නොකියව කියන්නේ. ඔව්. මගේ නම ඕනේ නම් කච්චේරියට වරේ. බුදු අම්මේ මට තේරුණා යකා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා. ඒක නෙමෙයි හොඳේ. ඔව්. මේ ගවන. බුදු අම්මේ. ඔව්. එයාට විතර දහම කවි කියන්නේ. අපට නැත්තානවද? අන්න පොඩයි හාමුදුරුවෝ තේස්සෙන මට. ඒකමන මොකෝ? මට නෙමෙයිද? නෑ නෑ. වැරදුනානේ. මේ ගමනවනේ. එයා රවණවද? එයාට දෙන කවිය. එයාටත් දෙමු සුපිරි එකක්. ඔන්න ආගෙන එයාට දෙන එක. එයාටත් දෙමු. කන්නට ගියක් කන බන්ති කවි කියා. කැවිලම ගියා. අද නම්බර එක. සුපිරි හැබැයි. නින්දට ගියක් නෙලි වෙනකන් නින්ද ගියා. තුම නින්දක් බුදේ අම්මේ. හොඳට ගියා කොන දිය ටික වෙවි ගියා. කැවිලම ගියා. රවීන්ද්‍රටම ගියා. බුදු අම්මේ. ඔබ ජීවිතේ එළි වෙනකම් මට බබ ගියා. ඉරි පුතේ. ඒක නෙමෙයි. එහෙනම් අපේ දැන් මේ අය ඉන්නවනේ. මේ කවුද මේ? හොඳේ. ඔව්. ඔය හිත කියන්නේ මේ පසින්දු ඉන්නෝ නේද? පසින්දු අයියා. රත්තරන් පුතේ. ඔව්. මොකෝ කට්ටිය මේ අද? බුදු අම්මේ අද මෙහෙමනේ. කොහමද? අපි මේ මාකලන්දා මගුරු මස්සිල සුදර්ශනාරාම විහාරස්ථානයේ ආහා. ලස්සන වැඩක් සිද්ධ වෙනවා. මොකද කරන්නේ? ලස්සන සල්පිලක්. ලස්සන ඔය පිටිපස්සේ ගොඩ ගහලා තියෙන සේරම වින්දේසි භාණ්ඩ ටික. ඔය බලන්න. බුදු අම්මේ ඔය වින්දේසි කරොත් ඉන්න හම්බෙන්නේ නෑ රත්තරන් පුතේ. හැබැයි මේවර තරම් වෙන්නේ නෑ. ඕකට තරම් ඉල්ලුමක් නෑ කොහෙවත් මෙහි. බුදු ආම්මේ. ඒක තමයි. දැන් මේ කතා කරන්න එපා වචනයක් ගන්න. ඔව් ඔව් කිට්ටු වෙන්නේ හොඳකට නෙමෙයි. හරි. හරි. ජකාටම සින්න වුණා. දැන් නම් කතා කරන්න එපා. දැන් නම් කතා කරන්න එපා වට නම් ගන්න එපා කකුලට. ඔන්න ඈවර තුනක් ඉවරයි, බෑවර තුනක් ඉවරයි. මහත්තයෝ හැබැයි සාන්තයියගේ වැඩේ අපි කරනවා. බුදු අම්මේ. හැබැයි මේක නම් නම්බර එකයි. ගහ ගන්න දැන් කිහිල්ලස්සේ. එහෙම නෙමෙයි. එහෙනම් මෙන්න මේ අපේ විහාරස්ථානේ අන්න හරි. විහාරාධිකාරී. ඔව්. අනේ නැකත්විල සුනීත. සුනීත හාමුදුරුවෝ නේද? අන්නේ සංකල්පයක් ගන්නවා. ඔව්. මේ කරන්න ආව මෙන්න මේ හල්පිලේ. මෙන්න මේ සල්පිල බහන්න වෙන්නේ සල්පිලේ. උඹවත් දාන්න ඕනේ බඩුවක් විදිහ. ඕ දැම්මයි කෙනෙක් මම වෙන්දේසි උන්නේ. බුදු අයියා පොඩි ප්‍රශ්නයක් අහන්න. මූට කීයක් විතර තියෙදයි? බල්ලු බල්ලෙක්ට ගන්න දියන්නේ මේ පැත්ත බල්ලුවක් ගන්න. බුදු අම්මේ මේ පැත්ත නම් වෙන්දේසි වෙන හොඳ නැහැ කොහෙට වෙන්දේසි උනා. මට ආරංචි. ආරංචිද? ඒක නෙමෙයි. ඔව්. අයියා ඔන්න ගත්තා හොඳේ. කමන්නේ නෑනේ. ආයි උදේ පාන්දර කියන්නේ බා මේවට සල්ලි දුන්නේ නෑ ඒක. ඔව්. ඔන්නේ නම් හොඳේ. එහෙනම් ඒක ශාන්තිය මුදාපත් වේවා. අන්න හරි. නේද? ඔව්. විශාලාමානුවර සලුවක් ගෙනාවේ. සලුවක් ගෙනාවයි කියලා. පත්තිනි දෙවියන්ගරන් වහන්සේගේ රෙද්ද කඩාගෙන ආවේ. බුදු අම්මේ හොඳට එහෙම නෙමෙයි පත්තින් දිව්‍යාංගන වහන්සේගේ සලුවක් ගෙනාවයි කියලා. අන්න එනම් මෙන්න මේ ඇතිලා තියෙන ආව. එහෙනම් අටානුව රෝග 90ක් ව්‍යාධි 203ක් අතුරු ආන්තර. දූරින් බෝතේලා පිටසක් වලට පරමං වෙන්න කියලා. අන්න හරි. ඔව්. නේද? ඔව්. යෝධනාගේ විශ්වසිත පාදාන්ත දක්වා තිබෙනාව. සීලම රෝගාන්ධකාර නාරගත කුලගත ලේගත සම්දිගත නිදන්ගත කියනවා. දුරු වෙන්න කියලා නේද? අපේ ශාන්ත මහත්තයාට ශාන්ත මහත්මයාටත් තිබෙනා සියලුම දෝෂාන්තරයන් දුරින් බෝතෙන්නේ. අන්න හරි. සිත ශාන්තිය මුදාපත් වේවා. එන සියලු දෙනාට සිත සමාදයක් කියලා. ආශිර්වාදයක් කරලා විශාලාමානුවරට එන්නේ. බොහොම හරි. සාර සංගය පෙරුග
Hina aave rasa daun, tagi lesudama. Hina aave rasa daun, alaganda maage mamlewan. Oh, alaganda maage mamlewan. Kaya, esuri malam maage bindala, esuri malam maage bindala, alaganda maage mamlewan. Oh, alaganda maage mamlewan. Oh, alaganda maage mamlewan. Mami surang batu benala kita konde surang geli babadia waturenala nada konde kadala kita wate kata mati itu adalah kogale pula diana pakai surang geli yang kita bersama waturenala kolane waturenala kita konde kadala kita wate kata mati itu adalah kogale pula diana pakai surang geli yang kita bersama waturenala What's the creation? Hola, por ya ten haye. Suend ke mal madan soyan ya tu salena ode samakin hadiya bina pange bina suend ke mal madan soyan ya tu salena ode samakin hadiya bina pange bina amasa
Elah